ආයුබෝවන් සුබ දවසක්. බොහෝ දෙනෙක් අහන මාතෘකාවක් පිළිබඳව අද කතා කරන්නට කියලා හිතුවා. ඒ තමයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවායි කියන මාතෘකාව මේ දිනවල සමාජයේ බොහෝ දෙනෙක් කතා කරනවා. වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරු විපක්ෂයේ ඉන්න දක්ෂයන්ව ආණ්ඩුවට එකතු කරගන්න සූදානම් කියලා ඔවුන් මේ පැත්තෙන් පණිවිඩයක් තිබිලා තියෙනවා. ඒ වගේම අද වෙනකොට හර්ෂද සිල්වා මහතා කිව්වයි කියලා මාධ්‍ය වාර්තා කරනවා රට වෙනුවෙන් තීන්දුවක් ගන්න ඔහු පැකිලෙන්නේ නැහැ කියලා. දැන් හර්ෂද සිල්වා මහතා ලබා ගන්නවා නම් ලබා ගන්නේ මේ රටේ මුදල් අමාත්‍ය ධූරයේ යයි බොහෝ දෙනෙක් අනුමාන කරනවා. දැන් වර්තමාන මුදල් අමාත්‍යවරයා වෙන්නේ මේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකයි. ඒ කියලා කියන්නේ හර්ෂද සිල්වා මහතා වර්තමාන මුදල් අමාත්‍යවරයා වෙනවා නම් ඔහු අනුර කුමාර දිසානායක වර්තමාන මුදල් අමාත්‍යවරයා අසමත්භාවය මේ රටට පිළිබිඹෙන අවස්ථාවක් විදියටයි අපට තේරුම් යන්නේ. ඒ කියලා කියන්නේ අනුර කුමාර දිසානායක මහතා මේ රටේ මුදල් අමාත්‍යවරයා විදියට නෙවෙයි මේ රටේ පරිපාලකයා විදියටත් අසමත් බවක් අපට ඔබට ඔළුවට සිහියට නැගෙනවා. ඒ කියලා කියන්නේ මේ 159 දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන තුනෙන් දෙකක් පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්න මේ ආණ්ඩුවට මුදල් අමාත්‍ය ධූරය ඔබවන්න තරම් මුදල් අමාත්‍ය ධූරය වගේ වගකීම් යුතු අමාත්‍යාංශයක් දරන්න 159 දෙනාගේ කිසිම කෙනෙක් සුදුසු නැහැ කියන එක අද ඔප්පු වෙමින් යනවා හර්ෂද සිල්වා මහතා මේ අමාත්‍ය ධූරය බාර ගන්නවා නම්. ඒ කියලා කියන්නේ මේ පාර්ලිමේන්තුවේ වල් පැල ටික අයින් කරලා මල් පැල වලින් පාර්ලිමේන්තුව පුරෝමු කියලා ස්ලෝගන් එකක් එක්ක පාර්ලිමේන්තු මැතිවරණය කරපු ජාතික ජනබලවේගයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරට එක ඇවිල්ලා තියෙන්නේ අනුර කුමාර දිසානායකගේ භාෂාවෙන් කියනවා නම් පාපිස් ටිකක් කියන එක නැවත වතාවක් පිළිබිඹු වෙන අවස්ථාවක් විදියටයි හර්ෂද සිල්වා මහතා මේ මුදල් අමාත්‍ය ධූරය බාර ගන්නවා නම් අපට ඔබට අහන්නට තියෙන්නේ ජාතික ජනබලවේගයේ සියලු පාක්ෂිකයන්ගෙන් දැන් ඔබලාගේ 159 දෙනා අතරින් මේ රට ගොඩ දාගන්න එහෙමත් නැත්නම් උගතුන් බුද්ධිමතුන් වියතුන්ගේ කියා ගන්න අය අතරේ මෙවැනි වූ රටේ වැදගත් අමාත්‍යාංශයක් හොබවන්න තරම් පිරිසක් ඔබට නැද්ද කියන දේ අපට මේ ජාතික ජනබලවේගයට උදව් කරන සියලු දෙනාගෙන් අහන්න වෙනවා. තවත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි මෙච්චර කාලයක් හර්ෂද සිල්වා සහ විපක්ෂයේ සියලු දෙනා හොඳ නැති වෙtti ජාතික ජනබලවේගයේ ඩෝබිට දැන් හර්ෂද සිල්වා මුදල් අමාත්‍ය ධූරය ගත්තට පස්සේ අපිට පුළුවන් හර්ෂද සිල්වා පිළිබඳව කවි සීපද ගායනා කරන ආකාරයත් ඩෝබියෝ ටික බලාගන්න. බොහොම ස්තුතියි.